අද vlog එකටත් ආදරෙන් පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම. ඉතින් අද මම ගෙදර ඉඳලා යුනිවර්සිටි එකට යන දවසක් මං හිතුවා අද ඔයාලත් එක්ක vlog එකක් කරත් හොඳයි කියලා. ඔයාලවත් මගේ ගමනට එකතු කරගත්තොත් හොඳයි කියලා. එහෙනම් දිගටම vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. කමෙන්ට් එකක් දාන්න යන්න බලන්න මගේ ගම ලස්සනයිද කියලා. Vibes like seashells in the sand. ගෙදරවම උදේට නැගිටින්න කම්මැලිනේ. ඉතින් පොඩ්ඩක් පරක් වුණු නිසා බස් එක අල්ලගන්න බැරි වුණා. ඒ නිසා මගට බයික් එකේ ගියා. No shame. Flip my phone, toss it in my bag. දැන් මං ඉන්නේ ඇඹිලිපිටිය ටවුන් එකේ. මම හිතුවා කන්න මොනවා හරි අරගන්න ඕනේ කාගිල්ස් එකට ගිහිල්ලා. ඒත් කාගිල්ස් එක ඇතුළේ වීඩියෝ ගන්න දෙන්නේ නැහැ. ඒ නිසා මම ඒව මුකුත් ඇඩ් කළේ නැහැ. කන්න මොනවා හරි පොඩි දේවල් ටිකක් අරගෙන ඉක්මනටම හයිවේ බස් තියෙන තැනට යන්න ඕනේ. Every step a beat we can make. Life's a tune, sing it till we break. Concrete warm under my bare feet. Crowds moving like a heartbeat. Skipping stones in city streams we find. Let's write a new story, leave the old behind. Someone's cooking love in the air, I swear. මම මේ වෙනකොට උදේට මොනවත්ම කාලා හිටියේ නෑ. හොඳටම බඩගින්නෙන් හිටියේ. මොකද බස් එක අල්ලගන්නත් බැරි වුණානේ. නිින්ද නිසා තමයි මේ සේරව ප්‍රශ්න. හැබැයි ඉතින් ගෙදර ඉන්න දවසට දෙකට මම හොඳට නිදා ගන්නවා. කහමාරි ගත්ත දේවල් ටික මං හිතන්නේ මම බස් එක යන්නත් කලින් කාලේ ඉවර කරවද කොහෙද. ඒකෙන් හැබැයි පැය දෙකමාරක ගමනක් තියෙනවා මට කඩවතට. කඩවත ඉඳලා ආයෙමත් කැලණියට එන්න ඕනේනේ. ඒ වෙලාව අල්ලගෙන ඉන්න පුළුවන් වුණා. එහෙනම් දිගටම vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. දැන් මම ඔය මාකුඹුරේදී පොඩි වීඩියෝ එකක් ගත්තේ ඔයාලට. ඔතනින් මං ආයෙමත් යන්න ඕනේ කඩවතට. කඩවතින් තමයි ආයෙමත් කැලණියට. දැන් මං ඉන්නේ කඩවත. ATM එකට යන්නත් ඕනේ, සල්ලි ගන්නත් ඕනේ. ඊට පස්සේ මම හිතාගෙන ඉන්නවා අද මෙට්‍රෝ එකේ ගියොත් හොඳයි කියලා. මොකද කඩවත ඉඳලා කැලණිය අපේ කැම්පස් එක ගාවට මෙට්‍රෝ එකේ යන්න පුළුවන් නේ. ඉතින් දිගටම vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. හැබැයි මේ ටක් ගාලා වීඩියෝ එකට පෙනුනට මේක ටිකක් වෙලා යන ගමනක්. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් සතියකට පාරක් මට යැවෙන ගමනක්. මොකද මම හොස්ටල් ලයිෆ් එකට චේන්ජ් වුණාට පස්සේ ගොඩාක් වෙලාවට සෙනසුරාදාදා වීකෙන්ඩ් එකට ගෙදර යනවා. Let the breeze tell us where to go. Every step a beat we can make. Life's a tune, sing it till we break. මම මෙට්‍රෝ එකට එනකොට කවුරුවත්ම හිටියේ නෑ බස් එකේ. මොකද ඒ වෙනකොට බස් එකට යන්න තව විනාඩි 20ක් විතර තිබ්බා. හැබැයි ඒ විනාඩි 20න් මට නෝමල් ගියොත් කැලණියට යන්නත් පුළුවන්. ඒත් මම හිතුවා AC එකේ යන්න තියෙන එක හොඳයි නෝමල් යනවට වඩා. නැත්තම් ටිකක් මහන්සි. ඒ නිසා මම හිතුවා මෙට්‍රෝ එකේම යනවා කියලා. Every spark in their voices shows they care. Colors splash like secrets on these walls, while laughter echoes through the halls. Feel the world just කඩවතින් එද්දිමට මාර දුකයි. මොකද මගේ පළවෙනිම බෝඩින් ලයිෆ් එක ගෙවුනේ කඩවත. පස්සේනේ මට හොස්ටල් හම්බුනේ. ඉතින් කඩවතින් එන වාරයක් ගානේ මට මාරම හිතට අවුල්. මගේ යාළුවගේ මතක ගොඩාක් පිරුණු තැනක් තමයි කඩවත කියලා කියන්නේ. කොහොම හරි පොඩි බඩගින්නක් ඇවිල්ලා කැරන් ෆ්‍රෙෂ් එකෙන් ආයෙමත් රෝල් එකක් කාලා හොස්ටල් එකට ගියා. එහෙනම් thank you for watching.